රාත්‍රී 11:00ට විතර කන්තෝරුවේ මැරකල්ලියේ සමාජිකයෙක් මට කෝල් එකක් ගත්තා. අහලා බලන්නකෝ. ඔව් කියන්නකෝ. දිනවද? ඔව්. ඈ? ඔව් තියෙනවා. ඔව්. ඔය දාලා දෙන හරිද මේ? මොකද්ද? දාලා දෙන හරිද මේ? ඔව් ෆොටෝ එකක් දාලා තියෙනවා මං එහෙම. ඔව් දාලා දෙන මොකද පෝස්ට් එක දාලා දෙන්නේ? ඔව් ඒක දැක්කනේ. මොකද දැන් කියන්න තියෙන්නේ? දැක්ක එහෙනම් කෝල් එක මොකද මේ දාලා දෙන්නේ? ඔව් ඉතින් මම දැක්කා. ඔයාලට මොකද්ද කියන්න තියෙන්නේ? කියන්න තියෙන දේ තමයි මොකද මේ දාලා දෙන්නේ මෙවන් තවත් ගේමක් මුල් කරගෙන හෙලිදරව්වක් කියලා. ඇහුන්නේ මොකද්ද මෙවන්? මොකද මේ තවත් එක් ගේමක් මුල් වර හෙලිදරව්වක් ගේමක් කියලා. ඔව් එහෙම දාලා තියෙනවා. ඔය දාලා දෙන්නේ මොකද්ද ගේම කියන්නකෝ? ඔව් ගේම තමයි ඔය දාලා තියෙන්නේ ඉතින්. ඒක මොකද්ද ගේම කියලා මම අහන්නේ. ඔව් දැන් ඔයා ඔය කතා කරන එකත් ගේමේ කොටසක්නේ. ගේම කොටසන්නේ මං වල සිංහල බෞද්ධයෙක් මම අහන්නේ හාමුදුරනේ මොකද්ද ගේම කියලා මේ. ඔව් දැන් ඔයා ඔය කතා කරන එකත් ගේමේ කොටසක්නේ. නෑ ගේමක් නේ මං සිංහල බෞද්ධයෙක්. හරිද? ඔව් ඔයාගේ ගේම පේනවා ඉතින් ඔය කතා කරන මොකද්ද ගේම කියලා කියනකොට හාමුදුරෝ? ඈ? හාමුදුර කීවරක් දරාගෙන ඉන්නේ නේ? ඔව් නැත්තම් මං හෙළුවෙන් නෙමෙයිනේ ඉන්නේ. හරි මම දන්නවා හෙළුවෙන් නෙමෙයි කියන හාමුදුර කීවරක් දරාගත්තේ මේ අර්ථය සමාදන් වෙලානේ නේද? දසසිල් සමාදන් වෙන්නේ. හාමුදුර දසසිල් සමාදන් වෙන්නේ නෑනේ. නැත්නම් කිසිමේ සමහරවිට දසසිල්නේ සමාදන් වෙන්නේ. ඔව් දැන් ඔයා බෞද්ධයෙක් කියලා හොඳට පේනවා කියන ඒ වගේ. ඔව් නෙමෙයි හාමුදුර මම මහාන වෙලා මම හාමුදුර මහානෝයි දසසිල් සමාදන් වෙලා නෙමෙයිද? හාමුදුරුවෝ දසසීලේ සමාදන් වෙන්නේ නෑ. නැත්නම් මහාන වෙන්නේ කොහොමද මුලින් පාරේ? හරි ඒක ඔයා දැනගෙන ඉන්න එපා. ඉතින් ඔයා මහලුකු බෞද්ධයෙක් නා. මම මහාන වෙච්ච හින්දා තමයි මම ගන්න හින්දා තමයි යන්නේ හාමුදුරුවෝ මහාන වෙනකොට දසසිල් සමාදන් වෙලා නෙමෙයිද මහාන වෙන්නේ? හාමුදුරුවෝ සමාදන් වෙන සීලේ දසසීලේ කියලා එකක් එහෙම එකක් නෑ. මොකද නැත්නම් කොහෙද නැත්නම් කියලා කියන්නේ හාමුදුරුවෝ? හාමුදුරුවෝ සමාදන් වෙන්නේ දසසීලේ සමාදන් වෙන්නේ ඔය මේ කවුද සිල් සමාදන් වෙනකොට තමයි දසසීලේ සමාදන් වෙන්නේ. ඒක හාමුදුරුවෝ මහාන වෙච්ච මොකක්ද සමාදන් වෙන්නේ සීලය කියන්නේ මොකක්ද? ඔයා ඒකවත් දන්නේ නැහැ කියලා පේනවනේ ඔයාගේ බබු. හරි හාමුදුරුවෝ කියන්න වාදස්ථාංග මාර්ගය මොකක්ද කියලා එතකොට? නෑ නෑ අර සීලේ ඉස්සෙල්ලා විසඳගෙන ඉන්නකෝ. හරි සීලේ විසඳන්න නෙමෙයි. මට කියන්න හාමුදුරුවෝ දසසිල් සමාදන් වෙලා තියෙන්නේ මොකක්ද කියලා එතන මහාන වෙදී. හාමුදුරුවෝ සමාදන් වෙන සීලයට කියන දස සීලය කියලා නෙමෙයි. ඕකෙම පේනවා. ඕකෙම පේනවා ඔය කන්තෝරුවේ එකතු වෙලා ඔයගොල්ලෝ ගෙනියන්නේ අන්‍යාගමික ගේම කියන බව මම අර දාලා තියෙන පෝස්ට් එකේ මම කියලා තියෙන දේ ඔයා තහවුරු කළා දැන්. හාමුදුරුවනේ මේ හාමුදුරුවනේ නිකන් උන්පත්තක එක්කගේ මේ අනුන්ගේ මේ ඕපදූප කියලා මේ නිර්නාමිකයෙක් නේ. හරි හොඳට කියන්න. තව හොඳට කියන්න. මම කියපු දේ ඔප්පු කරනවා ඔයා දැන්. ඔප්පු කරන්නේ. ඔයා ඔප්පු කරනවා මං කියපු දේ. හොඳයි. ඒ ගමන කට් කළා. ඉතින් මේකෙන් කාරණා දෙකක් පැහැදිලි වෙනවා. එකක් තමයි මේ කතා කළේ කන්තෝරුවේ චීවරධාරී මැරකල්ලියේ සමාජිකයෙක්. මොකද එයාට තමන් මේ චීවරධාරියෙක් කියන බව කීප අවස්ථාවකදී හෙලිදරව් වෙන්න යනවා. එයා ඒක ආයාසයෙන් වහගන්නවා. ඊළඟට ඊටාම් පැහැදිලි මේ මිනිස්සයා හොඳ සිහියෙන් නෙමෙයි ඉන්නේ මේ බීලා තමයි කතා කරන්නේ කියන එක. මේ අනුව නැවතත් තහවුරු වෙනවා මේ කන්තෝරුවේ නාට්‍යය මේක සාමාන්‍ය එකක් නෙමෙයි. මේ රටේ ඕනතරම් ධර්මදේශකයෝ ඉඳලා තියෙනවා. අදටත් ඉන්න ඕනතරම්. හැබැයි මේ විදිහේ මේ මැරපාට් එකෙන් තර්ජනය කරලා කුණුහරුප කියාගෙන මේ විදිහේ ධර්මදේශකයෙක්ම ප්‍රොමෝට් කරන ප්‍රවණතාවයක් මේ රටේ අපි කවදාකවත් දැකලා නැහැ. ඒ නිසා මේක සාමාන්‍ය තත්වයක් නෙමෙයි. කන්තෝරුවේ කියන කුණුහරුප කියන්න එපා කියලා. හැබැයි එයාගේ දායක සභාව ඔක්කොම කුණුහරුපම තමයි කියන්නේ. ඒ අනුව නැවතත් තහවුරු වෙන කාරණය තමයි මෙයාව ප්‍රොමෝට් කරන්නේ අන්‍යාගමික, නිරාගමික සහ ජෙපි මැරකල් විසින් කියන බව. ඒ නිසා අපි බෞද්ධ ජනතාවගෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා මේ කන්තෝරුවේ රැල්ලට අහු වෙන්න එපා.